ජීවිතයට තවත් ලස්සන අවුරුද්දක් එකතු වෙන දවසේ සාමාන්‍ය විදියට නැතුව වෙනස්ම මතකයක් එකතු කරගන්න මට ඕන වුණා. ඉතින් මගේ මේ පාර බර්ත්ඩේ ෂූට් එක වෙනුවෙන්ම අපි ආවේ රත්නපුරේ වේවැල් වත්තට. අපේ ගමන පටන් ගත්තේ පාර අයිනෙම තියෙන සුන්දර දෙහෙන ඇල්ලෙන්. දිය බින්දු මූණට වැටෙද්දී දැනුණු නැවුම් බවත් එක්ක මගේ බර්ත්ඩේ ෆොටෝ ෂූට් එකේ ලස්සනම ඡායාරූප ගොඩක් එකතු කරගත්තේ මෙතනදී. ඇත්තටම මේ පැත්තේ ආවොත් බලන්න කටු කිතුල් ඇල්ල වගේම හල් ඇල්ලක් තියෙනවා. ඒත් වෙලාවත් එක්ක ඒ තැන්වල වීඩියෝ මතක සටහන් කැමරා කාචයට එකතු කරගන්න මට බැරි වුණා. ඒ මතක හිත ඇතුලේ විතරක්ම තියාගෙන අපි ඊළඟට යන්න පිටත් උනේ බේරුවත් ඇල්ල බලන්න. ඔයාලටත් දෙහෙනැල්ල ළඟට එන්න කලින් කටු කිතුල් ඇල්ල වගේම හල් ඇල්ලත් බලන්න පුළුවන්. බේරුවත් ඇල්ලට යන්න හරියට පාරක් නැහැ. පුංචි අඩිපාරකින් ගිහින් ගලාගෙන යන වතුර පාර දිගේ ගල් උඩින් පැන පැන තමයි දිය ඇල්ල පාමුලට යන්න ඕනේ. ඒ ගමන නම් සෑහෙන ත්‍රාසජනකයි. කොච්චර ලස්සන වුණත් බේරුවත් ඇල්ල කියන්නේ සෑහෙන මිනිස්සු ප්‍රමාණයක් අවාසනාවන්ත විදියට ජීවිතවලින් වන්දි ගෙවපු තැනක්. ඉතින් අපි හරි පරිස්සමෙන් දිය ඇල්ලේ ලස්සන විඳලා ඡායාරූප කිහිපයක් අරගෙන එතනින් යන්න පිටත් වුණා. ඊළඟට අපේ නැවතුම උනේ අලුපොළ ඇල්ල. මෙතනන් හරිම ලස්සනයි. හැබැයි බේරුවත් ඇල්ලේ වගේ නෙමෙයි. දවල් කාලයට මෙතන ගොඩාක් රස්නේ. හැවන අඩුයි. ඒත් පරිසරයේ තිබුණු ඒ ස්වභාවික ඇස්තටික් බව මගේ බර්ත්ඩේ ෂූට් එකට දුන්නේ වෙනස්ම එකතුවක්. අලුපොළ ඇල්ලේ මතකත් එකතු කරගෙන අපි ඊළඟට යන්නේ දවසේ අවසාන නැවතුම් පළ විදියට දෙමළැල්ල ළඟට. දවස පුරාම මහන්සි වෙලා ආපු ගමනේ අවසානයේදී දෙමළැල්ල ළඟදී ගත්තු වීඩියෝ සහ ඡායාරූප ටික මේ ඔයාලට දැන් දකින්න පුළුවන්. ඇත්තටම මේ දේවල් දකිද්දි හිතට ලොකු සැනසීමක් දැනුණා. කවදාවත් මමතක නොවන සුන්දර මතක ගොඩක් එකතු වුණ දවසක් තමයි මේ. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම් වෙනකම් අදට මේ ඔයාලගෙන් පුංචි සමුගැනීමක් විතරයි.